ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ලෝකේ වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත රටවල් 10 පිළිබඳව. ඇතරම කිසියම් රටකට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම සඳහා කාරණා කිහිපයක් බලපානවා. ඒ අතර ප්‍රධානත්වය ගන්නවා ආරක්ෂාව, ප්‍රවිෂ්ඨ වීමේ පහසුව සහ දේශපාලන ස්ථාවරභාවය. ඉතින් ලෝකේ වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් පිළිබඳ සොයා බැලුවොත් ඒ හැම රටකම මේ පැවසූ කාරණා පවතිනවා. දැන් අපි සොයා බලමු 2024 වර්ෂයේදී ලෝකේ වැඩිම සංචාරකයන් පැමිණිලා තියෙන්නේ මොන වගේ රටවලටද කියලා. අංක 10 වෙන්නේ ග්‍රීසිය. ග්‍රීසිය කියන්නේ යුරෝපයේ මධ්‍යධරණී මුහුදට මායිම පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර රටක්. මෙහි දේශගුණය වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව උණුසුම්. ඒ නිසා සීත කාලය ගත කිරීම සඳහා වෙනත් යුරෝපා රටවල පුරවැසියන්ම විශාල වශයෙන් ග්‍රීසියට පැමිණෙනවා. ඒ වගේම ග්‍රීසිය හඳුන්වන්න පුළුවන් විශාල වශයෙන් ඓතිහාසික සහ සුන්දර ස්ථාන පවතින රටක් විදියට. එහි වෙරළ තීරයත් ලෝකේ සුන්දරම වෙරළ තීරයක් විදියට ශ්‍රේණිගත කර තිබෙනවා. ඒ නිසා 2024 වර්ෂයේදී ග්‍රීසියට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 36ක් වෙනවා. ඇතරම 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආකට් කළේ මිලියන් 3ක සංචාරකයන් ප්‍රමාණයක්. එමගින්ම ඔබට පැහැදිලි ඇති ග්‍රීසිය වගේ රටවලට කොතරම් සංචාරකයන් පැමිණෙනවද කියලා. අංක 9 වෙන්නේ ජපානය. ජපානය කියන්නේ වෙනස්ම සංස්කෘතියක් සහිත ඉතාමත්ම ආරක්ෂිත රටක්. එය සැලකෙනවා ලෝකයේ ආරක්ෂිතම රටක් විදියටත්. ඒ වගේම එහි සංචාරක ස්ථාන සහ ස්වභාවික සුන්දරත්වයක් සහිත ස්ථාන විශාල වශයෙන් පවතිනවා. ජපාන ආහාර සඳහාත් ලොව පුරා විශාල ඉල්ලුමක් පවතිනවා. එහි ප්‍රතිඵලයක් විදියට 2024 වර්ෂයේ ජපානයට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 36.9ක් වෙනවා. අංක 8 ජර්මනිය. සාමාන්‍යයෙන් ජර්මනිය ආශ්‍රිත රටවල සංචාරක ආකර්ෂණය ඉතාමත් ඉහළයි. එම සියලුම රටවල් සැලකෙනවා ඉතාමත්ම ආරක්ෂිත රටවල් විදියට. ඒ වගේම එහි සුන්දර ස්වභාවික ස්ථාන සහ ඓතිහාසික ස්ථානත් විශාල ප්‍රමාණයක් පවතිනවා. 2024 වර්ෂයේදී ජර්මනියට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 37.5යි. අංක 7 එක්සත් රාජධානිය. එහි සුන්දරත්වය පිළිබඳ ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇතරම එක්සත් රාජධානියට සංචාරය කරන පුද්ගලයන්ට සමස්ත ලෝක ඉතිහාසය පිළිබඳවම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔවුන් සතුව ලෝකේ සෑම කලාපයකම වගේ පුරාවිද්‍යාත්මක වස්තුන් පවතිනවා. ඒ නිසා එක්සත් රාජධානිය ඉතාමත්ම ජනප්‍රියයි ලෝක ඉතිහාසය හදාරන පුද්ගලයන් අතරත්. ඊට අමතරව මෙහි ස්වභාවික සුන්දරත්වයත් ඉතාමත්ම ඉහළයි. ඒ නිසා 2024 වර්ෂයේදී එක්සත් රාජධානියට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 41.8ක් වෙනවා. අංක 6 වෙන්නේ මෙක්සිකෝව. ඇතරම් බොහෝ දෙනෙක් සිතන්නේ මෙක්සිකෝව වැඩි සංචාරක ආකර්ෂණයක් නොමැති රටක් කියලා. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ඉතාමත්ම ඉහළ අපරාධ අනුපාතය. නමුත් මෙක්සිකෝවේ සංචාරක ස්ථාන ආශ්‍රිත අපරාධ අනුපාතය ඉතාමත්ම අඩුයි. ඇතරම එහි අපරාධ සිදුවෙන්නේ අපරාධ කල්ලි අතර. ඊට අමතරව සංචාරකයන් සම්බන්ධයෙන් සිදුවන බවට වාර්තා වෙන්නේ පිට්පොකට් ගැසීම් වගේ දේවල්. ඇතරම ඒ වගේ දේවල් ලෝකේ සෑම රටකම වගේ පවතිනවා. උදාහරණ විදියට පිට්පොකට් ගැසීම් ඉහළ මට්ටමක පවතින රටවල් විදියට ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤ වගේ රටවල් පවා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එය මෙක්සිකෝව තුල සාමාන්‍ය දෙයක්. මෙක්සිකෝව කියන්නේ විශාල ස්වභාවික සුන්දරත්වයක් සහිත රටක්. ඒ වගේම එහි මායා ශිෂ්ටාචාරයට අයත් විශාල නටබුන් ප්‍රමාණයකුත් පවතිනවා. මෙක්සිකෝවේ ආහාර සංස්කෘතියත් ඉතාමත්ම සුවිශේෂී. ඒ සියලුම දේවල් වල ප්‍රතිඵලයක් විදියට 2024 වර්ෂයේදී මෙක්සිකෝවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 45ක් වෙනවා. අංක 5 ඉතාලිය. ඇතරම ඉතාලිය කියන්නේ කලාගාරයක් වගේ රටක්. මෙහි අද්විතීය සංස්කෘතියක් සහ ඉතිහාසයක් පවතිනවා. ඒ වගේම ඉතාලිය ස්වභාවික සුන්දරත්වයත් ඉතාමත්ම ඉහළයි. 2024 වර්ෂයේදී ඉතාලියට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 57.8ක් වෙනවා. අංක 4 තුර්කිය. ඇතරම තුර්කිය හඳුන්වන්න පුළුවන් සෑම අතින්ම ලෝකේ සුන්දරම රටක් විදියට. එහි ඉස්ලාම් සංස්කෘතිය සමග බද්ධ වූ අතිවිශිෂ්ට ඉතිහාසයක් පවතිනවා. ඒ වගේම තුර්කිය ඔටෝමාන් අධිරාජ්‍ය කියන්නේ එම කලාපයේ පැවති ඉතාමත්ම බලවත් අධිරාජ්‍යයක්. ඒ නිසා ඔවුන්ට උරුම වූ ඉතාමත්ම විශිෂ්ට සංස්කෘතියක් පවතිනවා. ඇතරම තුර්කිය තවත් ජනප්‍රිය වෙනවා එහි පවතින ආහාර සංස්කෘතියට. රට තුල විශාල වශයෙන් ඓතිහාසික ස්ථාන පවතිනවා. ඒ වගේම එහි සුවිශේෂී භූගෝලීය පිහිටීමත් තුර්කියට සංචාරකයන් වැඩි වෙන ප්‍රධානම හේතුවක්. මොකද තුර්කිය පිහිටා තියෙන්නේ ආසියාවත් යුරෝපයත් අතර. ඒ නිසා තුර්කිය හඳුන්වනවා ආසියාවත් යුරෝපයත් යා කරන පාලම කියලා. එහි ප්‍රතිඵලයක් විදියට ආසියානු සහ යුරෝපා සංචාරකයන්ට මෙහි සංචාරය කිරීම ඉතාමත්ම පහසුයි.
ඒ වගේම රටේ වෙරළ තීරයත් ඉතාමත්ම සුන්දරයි. මෙහි විශාල සංචාරකාකර්ෂණයක් සහිත ප්‍රදේශ විදියට ඉස්තාන්බුල්, ඇන්කාරා සහ ඇන්ටාලියා හඳුන්වන්න පුළුවන්. 2024 වර්ෂයේ තුර්කියට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 60.6ක් වෙනවා. අංක 3 ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාව කියන්නේ ලෝකේ බලවත්ම රට. ඒ වගේම අතිවිශාල භූමියක් ඔවුන් සතුව පවතිනවා. ඔවුන්ට එතරම් ඉතිහාසයක් නොමැති වුණත් රට තුල විශාල වශයෙන් සුන්දර ස්ථාන පවතිනවා. ඒ වගේම රටේ ප්‍රාන්ත අනුව සංස්කෘතික විවිධත්වයකුත් පවතිනවා. ඒ නිසා 2024 වර්ෂයේදී ඇමරිකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 72.4ක් වෙනවා. මෙහි දෙවෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ස්පාඤ්ඤය. ඇතරම ස්පාඤ්ඤ කියන්නේ කවදත් වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල්. ඒ සඳහා ප්‍රධාන වශයෙන් භූගෝලීය පිහිටීමත් බලපානවා. මොකද යුරෝපයේ ෂෙන්ගන් කලාපයේ රටවල පුරවැසියන්ට තවත් ෂෙන්ගන් රටකට යන්න වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පාස්පෝර්ට් එකවත් අවශ්‍ය නැහැ. ඒ නිසා ප්‍රංශයේ පුද්ගලයෙක් ස්පාඤ්ඤයට ගියත් ඔහුත් එකතු වෙන්නේ සංචාරකයෙක් විදියට. ඊට අමතරව වෙනත් කලාපවල පුද්ගලයන් පවා මෙම කලාපයේ සංචාරය කරන්නේ වට සංචාර විදියට. ඒ කියන්නේ එක රටකට සීමා වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ප්‍රංශයට සංචාරය කරන පුද්ගලයා ඉතාලිය සහ ස්පාඤ්ඤයට සංචාරය කරනවා. මොකද මේ රටවල් ඔක්කොම වගේ පිහිටා තියෙන්නේ එකට. ඒ නිසා තමයි හැම වසරකම වගේ මේ කලාපයේ රටවලට ඉහළ සංචාරකයන් පැමිණෙන්නේ. ස්පාඤ්ඤයත් සැලකෙනවා යුරෝපා රටවල් අතරින් උණුසුම් වෙරළ තීරයක් සහිත ඉතාමත්ම සුන්දර රටක් විදියට. ඒ නිසා යුරෝපයේම වෙනත් රටවල පුරවැසියන් පවා සීත කාලය ගත කිරීම සඳහා ඉතාමත්ම පහසුවෙන් ස්පාඤ්ඤයට පැමිණෙනවා. 2024 වර්ෂයේ ස්පාඤ්ඤයට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන් 93.8ක් වෙනවා. මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රංශය. ඇතරම් ප්‍රංශය හඳුන්වන්න පුළුවන් සෑම වසරකම වගේ ලෝකේ වැඩිම සංචාරකයන් පැමිණෙන රට කියලා. එහි ඇති සුන්දරත්වය පිළිබඳ ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම පුද්ගලයෙක් යුරෝපයේ සංචාරයක් සැලසුම් කරද්දී ප්‍රංශයට මුල් තැන දෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට 2024 වර්ෂයේදී ප්‍රංශයට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 102ක් වෙනවා. ඇතරම ශ්‍රී ලංකාවේ අපි try කරන්නේ මිලියන් 3ක සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීම. නමුත් ප්‍රංශයට වාර්ෂිකව පැමිණෙනවා මිලියන 102ක සංචාරකයන් ප්‍රමාණයක්. එය සමස්ත ශ්‍රී ලංකාවේ ජනගහනය වගේ 5 ගුණයකට ආසන්න ප්‍රමාණයක්. එයින්ම හිතාගන්න පුළුවන් මෙම රටවල් සංචාරක කර්මාන්තය මගින් මොනතරම් ආදායමක් ලබනවද කියලා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.